ශ්‍රී ලාංකික බෞද්ධ සාම්ප්‍රදායික චාරිත්‍ර අනුව එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන ප්‍රධානම කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා පැවැත්වුණා. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප ජාත්‍යන්තර වාර්තාකරු හසිත අකලංක දයාලගේ. ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නොයසේ නම් අපි හැමෝම දන්න කිංස්බරි පන්සලේ කඨින චීවර පුණ්‍ය මහෝත්සවය මෙවරත් ලන්ඩනයේ වෙසෙන අති විශාල බෞද්ධීන් පිරිසගේ සහභාගීත්වයෙන් අති සාර්ථකව නිමාවට පත් වුණා. විහාරස්ථානයේ කඨින පුණ්‍ය මහෝත්සවයට සමගාමීව අටවිසි බුද්ධ පූජාව සිදු කෙරුණා. එම කටයුතු සිදු කරනු ලැබුවේ ඇලන් මෙතනියාරාමාධිපති විචිත්‍ර ධර්ම කතික පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ. කිංස්බරි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය විල්බාගෙදර ඥානිස්සර ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් සහ පූජ්‍ය ගලයායේ ධම්මදාසී ස්වාමීන් වහන්සේගේ අධීක්ෂණයෙන් විහාරස්ථානයේ වස්විසු සීලුම භික්ෂුන් වහන්සේගේ දායකත්වයෙන් කඨින පුණ්‍ය මහෝත්සවයේ සියලු වැඩ කටයුතු සිදු කෙරුණා. කිංස්බරි මන්සන්ධියේ සිට කඨින වස්ත්‍රය විහාරස්ථානයේ වෙත වැඩම කිරීම හිමිදිරි උදෑසන සිදු වුණා. අනතුරුව එය විනයානුකූලව කඨින චීවරය බවට පත් කිරීම දායකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. කඨින චීවරය පඳු පෙවීම සිදු වූයේ ඉන් අනතුරුවයි. පසුව කඨින චීවරය විචිත්‍ර පෙරහැරකින් විහාරස්ථානයේ වෙත රැගෙන ආවා. කඨින චීවරය විහාරස්ථානයේ වස්විසු භික්ෂුන් වහන්සේ අතරින් මෙවර කිංස්බරි දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගොඩමුන්නේ පියනන්ද ස්වාමින් වහන්සේට පූජා කිරීම සිදු කෙරුණා. කඨින පුණ්‍ය මහෝත්සවයේ පිළිබඳ පූජ්‍ය ගලයායේ ධම්මදාසී ස්වාමින් වහන්සේ මෙලෙස අදහස් පළ කළා. මෙවර උතුම් පින්කමෙහි මූලික දායකත්වය දරන්නට යෙදුනේ දිනිල් අහන්ගම මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාමත්, ඒ වගේම සරත් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාමත්, රසන්ති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාමත්, ඒ වගේම විහාරස්ථානයේ සියලු දායකයන්ගේ දායකත්වයෙන්, ඒ වගේම අනුග්‍රහය මත මේ උතුම් පින්කම සාර්ථක කරගන්න නන් අයුරින් උදව් උපකාර කරන්නට යෙදුණු සියලු දෙනාට මේ මොහොතේ කිංස්බරි විහාරස්ථානය වෙනුවෙන් කෘතවේදීව පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.